හරි ඉතින් අද බලමු අර කලින් වීඩියෝ එකේ දැක්වා වගේ නයිට්‍රයිට් ලයිට් සිස්ටම් එකක් අපේ ඩියෝ එකට හයි ගන්න කොහොමද. ඉතින් මේ විදිහට මම මුලින්ම යතුරුකුයි මල්ටි සූපර් ගෙනල්ලා තිනවා මේ අපේ ඉස්සලා ඩියෝ එකේ මූණ ගලව ගන්න ඕන මේකේ වැඩේ කරන කලින්. ඉතින් මේ විදිහට මේක ඇන ටිකක් තියෙනවා මූණේ. ඉතින් මේ මූණේ ඇන ටිකයි ඉස්සලාම ඇන්ටි ගලවන කලින් අපි කන්නඩි දෙක ගලව ගන්න ඕනේ. ඊට පස්සේ ඇන්ටි ගලව ගන්න ඉන්නේ කන්නඩි ගලවන්න 14 යතුරෙන් පුළුවන්. ඉතින් මේ විදිහට මම කන්නඩියයි කන්නඩි දෙකයි ඇන ටිකයි මේ විදිහට අයින් කරගන්න. ඉතින් අයින් කරලා පස්සේ මේ වගේ අපිට අපේ බයික් එකේ මූණ ගලව ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ලයිට් මූණ තියෙන්නේ. ඉතින් මෙතනදී මේ මූණට ආපු ලයිට් එකෙන් නිසා කනෙක්ටර් එක ගලවලා ගන්න වෙනවා. කනෙක්ටර් එකෙන් ගලවලා නම් මේ විදිහට අපිට ලයිට් එක එල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ ලයිට් එක ඇතුලේ දැන් මේ විදිහට ගලව ගන්න පුළුවන් වීඩියෝ එක පේනවා වගේ ඇන 6ක් තියෙන එකට. ඉතින් මේ විදිහට අපිට මේක තමයි ඔන් ලයිට් එක. ඉතින් මේකේ අපි මේක මේ මුලින්ම මේක මම ජැක් එක අයින් කරගන්නවා. මොකද මේ ජැක් එක ගාවින් මට සප්ලයි ගන්න අවශ්‍ය නිසා. ඉතින් මම ඒක වීඩියෝ අවසානයේ වෙනවා නම් මොකද්ද ඒකෙන් අපි මේ මොකද වයර් එක කැපුවේ කියලා. ඉතින් මේ විදිහට මම අරගෙන ලයිට් එක මේ විදිහට අරන් තියෙනවා. ඉතින් මම මේකේ හදන්නේ මේ පල්ලෙන් තමයි ලයිට් එක දාගන්න. ඉතින් ඒකට මම මේ LEDs 11ක් දාලා දෙනවා. මම 11කට තමයි ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මම මේකෙන් මැදින් මේ වගේ ඉරක් ගහ ගන්න. මොකද එක ලයින් එක ලයිට් එක එන්න ඕන නිසා. ඉතින් මේ විදිහට ඉර අපි කටුවකින් ඇඳ ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක මාක් කරගන්න. මම මැද එකයි ඊට පස්සේ වටේට පහ 10ක් ලයිට් මාක් කරලා තියෙනවා. ඉතින් ඒක ලයිට් ඔක්කොම 11යි. ඉතින් මේ විදිහට ලයිට් 11 මම සිදුරු විද ගන්න මේ ඩ්‍රිල් එක ගෙනල්ලා දෙනවා. ඩ්‍රිල් එකෙන් ඔයාලට විද ගන්න පුළුවන්. නැත්නම් ඔයාලා රත් කරලා මොකක් හරි කටුවකින් ගන්නවත් විද ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම හිල් ටික විද ගන්නවා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ වගේ ලයිට් එක කොහටම විද ගන්නවා. ඉතින් මේ වගේ LED එකක් දාගන්න පුළුවන් මට්ටමේ සයිස් එකට සිදුර තිබ්බම ඇති. ඉතින් මේ විදිහට මම සිදුර 11ම විද ගත්තා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට බලන්න පුළුවන් ඉන්නේ සිදුර විද ගත්ත පස්සේ. ඉතින් මම ඊට පස්සේ මේකේ LEDs ටික මේකට දාගන්නවා. මොකද මේ LEDs වල ඍණ පැත්ත ඔක්කොම එකට එකතු වෙන්න ඕන. මොකද ධන එකට තමයි අපි අපේ කන්ට්‍රෝල් එකෙන් සිග්නල් එක දෙන්නේ. ඒ නිසා ඍණ ටික ඔක්කොම එකට එකතු වෙන්න ඕන. ඉතින් මම වීඩියෝ එක පෙන්නන්න ඒක කොහොමද වෙන්නේ කියලා. මේ ඉතලා අපි ලයිට් ටික එක ෆ්‍රේම් එක දාගෙන යනවා. මේක දාගෙන යනකොට ධන ඍණ එකම පැත්තකට දාගෙන යන්න. එතකොට ලේසි ඍණ පැත්ත ඔක්කොම එකට එකතු කරගන්න. ඉතින් මම මේ විදිහට ලයිට් එකට මුලින්ම සුබර් ග්ලූ ටිකක් දාලා මේක නවත්ත ගන්නවා. නැත්නම් මේක හෙල්ලෙනකොට අපිට වැඩේ කරගන්න අමාරු නිසා. ඉතින් මේ විදිහට මම ලයිට් ටික ඔක්කොම දාගත්තා. මේකේ මේ වල පේනවා වගේ. ඉතින් ඊට පස්සේ මේක තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් කරගත්ත කන්ට්‍රෝල් එක. මේක ප්‍රෝග්‍රෑම් කරන විදිහ මම වීඩියෝ උඩ දාලා තියෙනවා Arduino එක. ඉතින් ඒක ගිහලා බලන්න. එතකොට ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් සර්කිට් එක තමයි පුළුවන්. මේක තමයි අපි කන්ට්‍රෝල් එකට දෙන බක් කන්ට්‍රෝල් එක. මේකෙන් තමයි අපි 12 දෙන විදිහට හදාගන්නේ. ඉතින් මේ විදිහට අපි දැන් ලයිට් ටික මේ විදිහට ඍණ පැත්ත ඔක්කොම එකට එකතු කරගන්නවා. මොකද එතකොට අපිට ඍණ පැත්ත එකතු කරාම පාස් ගත්තම ලේසි. එතකොට මේ ඍණ ඔක්කොම එක නිසා. ඉතින් මේ විදිහට වඩ පේනවා ඍණ ටික මේ පැත්තට මම දීලා තියෙනවා. වගේම ධන ටික මේ පැත්තට දිනවා. මේ පැත්තේ මම දැන් ධන වයර් ටික මේ කම්බි ටික දිග වෙන නිසා කපා ගන්නවා. එතකොට අර දිග වැඩි වුණොත් වැඩේ පොඩ්ඩක් අපි දෙන්න නිසා ලස්සනට මේ ඍණ ටික අපිට වෙල් නැති වෙන්න හදා ගන්න. ඉතින් මේ විදිහට කොට කරගත්ත කම්බි ටික. ඉතින් ඒ වගේම අපිට තියෙන දැන් මේ රින ටිකත් සප්ලයි ධන ටිකත් මේ විදිහට ඊයන් තියාගෙන ඒකට පාස් කරන්න ලේසි ලයිට් වල. ඉතින් දැන් මම මේ කන්ට්‍රෝල් එක මම මේ බ්‍රෙඩ් බෝඩ් එකම තියෙන මට අර 1 2 3 බලා ගන්න ලේසි නිසා තමයි මම මේක කනෙක්ට් කරලා දෙන්නේ. කලින් වීඩියෝ එකේ තිබු බ්‍රෙඩ් බෝඩ් එකම තමයි තාම තියෙන්නේ. ඉතින් දැන් මම කන්ට්‍රෝල් එක මෙතනට එන විදිහට තමයි මේක කනෙක්ට් කරන්නේ. ඉතින් මොකද දැන් මම මේකෙන් ගලව පළවෙනි එක දෙවෙනි එක ලයිට් එකට කනෙක්ට් කරගන්න යන්නේ. ඉතින් ඒක ලේසි. මොකද අර නැත්නම් 1 2 බලා ගන්න බැරි වුණොත් ලයිට් ටික අර මේ 1 2 මාරු වෙලා අපේ සිස්ටම් එකට පැහැදිලි වෙන්න තියෙන නිසා. ඉතින් මම මුලින්ම මේ පළවෙනි ලයිට් එකට මේ පළවෙනි වින් එක පාස් කරගන්න, වයර් එක පාස් කරනවා. මේ විදිහට පිළිවෙලට පාස් කරලා හරි. ඉතින් මේ මම මේක කන්ට්‍රෝල් එක හදන වීඩියෝ බලලා ඉතින් ඒක ඔයාලටම හදාගන්න පුළුවන් කන්ට්‍රෝල් එක Arduino board එක ගැන හදාගන්න තියෙන. ඉතින් මේ විදිහට මම කන්ට්‍රෝල් එක කනෙක්ට් කරගත්තා සප්ලයි ටික. ඉතින් රින ටික එක ලයින් එකටත් අනිත් ටික ධන ටික දුන්නා. ඉතින් මේ විදිහට මම දැන් පවර් බැංකෙන් පවර් එක දෙන්න පෙන්නනවා. මේ විදිහට ලස්සනට මේක වැඩ කරනවා. දැන් ඉතින් අපිට තියෙනවා කන්වර්ට් එක දාලා මේක 12 වලින් වැඩ කරන විදිහ හදාන්න. මොකද අපේ බයික් එක 12 බයික් එකෙන් 12 අවුට් වෙන නිසා අපි 12 තමයි මේකට දෙන්න ඕනේ. ඉතින් මේක තමයි කන්වර්ට් එක. ඉතින් මේ කන්වර්ට් එකේ සප්ලයි ඉන් කරන සප්ලයි අවුට් කරන තැන් දෙකක් තියෙනවා. මේක ඉන්පුට් අවුට්පුට් ගහලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට සප්ලයි ඉන් කරන වයර් දෙකක් පාස් කරනවා. ඒ වගේම අවුට් කරනත් වයර් දෙකක් පාස් කරනවා. ඒතකොට අපිට මේක අර කෙලිම 12 දීලා වැඩ කරන තත්ත්වයට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් කන්වර්ට් එක හදාගන්න. ඉතින් මේ මම දැනට මේ පෙන්වන්න නිසා 12 වෝල්ට්
පවර් සප්ලයි එකක් ගෙනල්ලා තියෙනවා. මේක මොකද පෙන්වනවා. ඉතින් මේක තමයි අපේ මල්ටිමීටර් කනෙක්ටර් එක. ඉතින් මේකේ වීඩියෝ මම උඩින් දාලා තියෙනවා. මේකෙත් මම වීඩියෝස් කරලා තියෙනවා මේවා ගැන. ඉතින් මේක දැන් 12 එනවා. මේකෙන් මේ වාට පේන්නේ නැති. ඉතින් මම මේක දැන් 12 එන නිසා දැන් අපි ඉන්පුට් කරනවා අපේ මොඩියුල් එකට 12 වෝල්ට්. මොකද මේ ඉන්පුට් කරගාම මේකෙන් 5 වෝල්ට් අවුට් වෙන්නේ නැහැ. අපි මේක ඇඩ්ජස්ට් කරලා හදා ගන්න ඕන. ඉතින් මම මේ ඇඩ්ජස්ට් කරන් තමයි මේ ඩිස්ප්ලේ එක ගෙනාවේ ඩිජිටල් ඩිස්ප්ලේ එක. ඉතින් මේ විදිහට වෝල්ටේජ් ඩිස්ප්ලේ එක අපිට මෙතන කනෙක්ට් කරලා මේකේ වෝල්ටේජ් එක හදා ගන්න පුළුවන්. මම පෙන්නන්නම්. දැන් අපි කනෙක්ට් කරගාම මේකේ 12 මං ඉන් කරේ. දැන් මේකේ 11.5ක් වෙනවා. ඒ කියන්නේ දැන් මේක ක්ලිම් දුන්නා නම් අපේ කන්ට්‍රෝල් එක ඩැමේජ් වෙනවා. ඉතින් දැන් මේක අපි එමෙහිට ඇඩ්ජස්ට් කරගන්න ඕන 5 වෝල්ට් වගේ එනකම්. ඉතින් මම මේක නම් මගේ එකට 4ක් වගේ තමයි දෙන්නේ. මොකද තව ටිකක් අර හොඳ නිසා මොකද කරන්ට් එක අඩුවෙන් යූස් වෙනකොට අපි නම් මේ කම්පොනන්ට් වල රත් වෙන බලන්නේ නැහැ. ඒ නිසා මම මේක සාමාන්‍ය වෝල්ට් 4කට විතර අඩු කරගන්නවා. ඔයාලට පේනවා මේ ඩිස්ප්ලේ එක අඩු වෙනවා පේනවා. මේ විදිහට අඩු කරගත්තා. ඉතින් මේ විදිහට තමයි අපේ කන්වර්ට් එකෙන් වෝල්ටේජ් අඩු කරගන්න. ඉතින් මේක 12 දුන්නා. මේ වෙදෙන් දැන් 5 වෝල්ට් අවුට් වෙනවා. දැන් මම මේකට අපේ මොඩියුල් එකටත් ඉන්පුට් එක දෙනවා. මෙතන දාන්න දෙන්න සප්ලයි දෙන්න එතන මාක් කරලා තියෙනවා කන්ට්‍රෝල් එකේ. ඒවා කන්ට්‍රෝල් එක අතට මේක බලන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මම දැන් සප්ලයි එක දීලා බලමු. දැන් මේක වැඩ කරනවා කියලා 12 වලින්ම ඒවට පේනවා 12 වලින් ලස්සනට වැඩ කරනවා ලයිට් සිස්ටම් එක. ඉතින් මේ ටික තමයි මූලික වශයෙන් තියෙන. ඊට පස්සේ මම මේ ලයිට් වලට ග්ලූ ගන් ටිකක් දාගන්නවා. මොකද මේක වතුර හැම වැටුනොත් ආරක්ෂා වෙන විදිහට. ඊට පස්සේ මේක උඩින් වෙනම ටේප් එකක් ගහ ගන්නවා. ඉතින් අර තව ටිකක් ආරක්ෂා වෙන්න. ඉතින් දැන් වැඩි අපි ගොඩක්ම ක්ලියර් වඩ පේනවා ඇති. ඉතින් මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ ලයිට් සිස්ටම් එක. ඉතින් අපි දැන් මේක ඔරිජිනල් ලයිට් එක කිසිම හානියක් කරන්නේ නැහැ. ඔරිජිනල් එකත් ඔරිජිනල් විදිහටම වැඩි මම සර්කිට් එකට මේ වගේ ටේප් එකක් ගහගත්තා. දැන් අපිට තියෙන නැවත ලයිට් එක අපේ බයික් එකේ මූණට සෙට් කරගන්න. ඉතින් මේක මම ඇනටික දාලා නැවත මේක සෙට් කරගන්නවා. ඊට පස්සේ අපිට අපි බයික් එකේ වයරින් එක කරගන්න. බයික් එකටත් ඉතින් මම කිව්වා මේක මේ ඩිරෙක්ට් සප්ලයි වලින් වැඩ ගන්න හදලා තියෙන. මේක යතුරු නැති වුණත් යතුරු ඔෆ් කරත් ඔන් කරත් මේක වැඩ. ඉතින් මේක මම එක වෙනකොට වෙනම ස්විච් එකක් දාලා තියෙනවා. ඉතින් මේ පේන්නේ එක ඉතින් මම කනෙක්ට් එකකින් රින් අරගෙන ඊට පස්සේ දාන කඩලා තියෙනවා මේ සර්කිට් එක හරහා ස්විච් එකක් දාලා. එතකොට මේක අපි ඩිරෙක්ට් කියන්නේ යතුරු දැම්මන් නැත්නම් මේක වැඩ කරනවා. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඒක මම පෙන්නන්නම්. ඉතින් මම කිව්ව විදිහට මේ බැටරියෙන් මම ධන ලයින් එකක් කරන් දෙනවා ෆියුස් එක කරා ගත්ත එක. ඒක අරගෙන මම උඩටම අරගෙන තියෙනවා. ඉතින් ඒකට තමයි අපේ ස්විච් එක කරා එන ධන ලයින් අපේ ලයිට් එකට දෙන්නේ. එතකොට ඉතින් මේක නම් වෙනම ලයින් එකක්. ඒක මට අවශ්‍ය ලයින් එකක්. ඉතින් මේ වගේ දැන් මම කනෙක්ට් එක ගහගත්තම කනෙක්ට් එකෙන් රින යනවා අපේ කන්ට්‍රෝල් එකට. ඉතින් මේ විදිහට තමයි බලන්න පුළුවන්. ඉතින් මම මේක ෆික්ස් කරගත්තා. ඉතින් මේ විදිහට තමයි ලයිට් එක ෆික්ස් කරගත්තම බලන්න පුළුවන්. ඔරිජිනල් විදිහටම අපේ යතුරු දැම්ම මේකේ පාකින් ඔන් ලයිට් වැඩ කරනවා. ඊට පස්සේ අපි මේක පාකින් ඕෆ් කරාම අපිට බලන්න අපේ මේ ඔන් ලයිට් එක දැන් මම යතුරු ඕෆ් කරලා තියෙන යතුරු ඕෆ් කරත් අපේ ඔන් ලයිට් එක වැඩ. මේක ඕන තැනක දාලා යන්න පුළුවන්. බැටරි වහින්න නැහැ මේක ලොකුවට. ඉතින් මේ විදිහට තමයි ලස්සනට වැඩ කරන්නේ. ඉතින් මට මේකෙදි මේ පොඩි ඉෂුව එකක් ආවා. වඩම පින්නන්නම් ඒක. ඉතින් දැන් මේ ඔන් ලයිට් එක දාලා තියෙද්දිත් දැන් අපි යතුරු ඔන් කාඩුවක පාකින් ඔන් වෙනවා. පාකින් ඔන් වුණාම සුදු පාට ලයිට් එක පත් වෙනවා. ඉතින් එතෙන්දී මේ අපේ අර රතු පාටක පේන්න තමයි. ඉතින් මම මේකට සොලියුෂන් එකක් වීඩියෝ එකක් කරා. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න උඩ ටැග් එක ක්ලික් කරලා බලන්න බලන්න. නැත්නම් මම යට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒක කොහොමද සොලියුෂන් එක මම ගෙනාවේ කියලා. ඉතින් ඔයාලටත් මේ වගේ ලයිට් සිස්ටම් එක හදාන්න පුළුවන්. නැත්නම් හරිම ලේසියෙන් මම සම්පූර්ණ වීඩියෝ එක කරලා දෙනවා. ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඉතින් අදත් අපිත් එක්ක එකතු වෙන ඔයාලට සුබ දවසක්. අපි රැන්ඩම් ප්ලස්